මෙට්‍රික් ටන් 30000ක පමණ ගැප් එකක් එන්නට තරම් අඩුවක් එන්නට තරම් නිෂ්පාදනය අඩු වුණා ස්වාභාවික ප්‍රශ්නමද බලපෑවි. දැන් මේ වර්ෂයේදී උනේ මේ ආචාර්ය රවිදියනගේ මහත්මයා සඳහන් කළා වගේ මේක අඛණ්ඩව වැස්ස අපිට ලැබුණ මේ කාලේදී. අපිට දැනුණ මෙට්‍රික් ටන් 30000ක් නෙමෙයි ඇත්තටම 40000ක් මදි කියලා. හරි ගණනය කිරීම 40000. නමුත් අපි වගකිව යුතු අංශවලට කිව්වා අපිත් කැමති නෑ මේක ඕපන් කරගන්න පිටරටින් ලුණු ගේනවාට. පහුගිය අවුරුදු 15 පුරාවටම විශේෂිත ලුණු හැරෙන්න වෙන ලුණු ඇටයක්වත් ලංකාවට ගේන්න අපි දුන්නේ නෑ. අපි මේක ඇතුලේ මේ පොළොවේම නිෂ්පාදනය කළා. අපි ඒ අනුව රජයට යෝජනා කළේ අපි 30000ක් ගේමු. වැරදිලාවත් කලින් ඉරේලිය පෑවුවොත් අපිට හදාගන්න පුළුවන් වුණොත් ඒ 10000ත් අපිට මේක ඇතුළේදී හදාගන්න පුළුවන් කියලා. අපේ තියෙන ප්‍රශ්නයක් තමයි ඇයි හාල් අඩු වුනේ? මේ හාල් වල හරියට ඩේටා එකක් හම්බුන්නේ නැහැ. මේකේ මේ තොරතුරු ලැබුන්නේ නැහැ, දත්ත ලැබුන්නේ නැහැ. බී වලත් එහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේ රතු හාල්ද නැත්නම් සුදු හාල්ද කැකුළුද නාඩුද මේ සම්බන්ධ මේ ප්‍රශ්න එනකොට මේ අපේ ෆැක්ස් ඇන්ඩ් ෆිගර්ස් වල ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඇත්තටම මේ රවිලියන්ගේ මත දැන් ඔබතුමා ડોක්ටර් මේ පිළිබඳව අධ්‍යයනය කරනවා සහ සොයා බලන නිසා ලුණු පිළිබඳවත් අපිට මෙහෙම හිඟයක් ඇති වෙනකන් යම් කිසි විදිහේ තොරතුරු වල දත්තවල ප්‍රශ්නයක් තිබුණාද නැත්නම් දත්ත තිබුණාද? මේ පිළිබඳව අනාවරණයක් කරගන්න ඔබතුමන්ලට පුළුවන් වුණාද? අපි ගාව නම් දත්ත තිබුණා. දත්ත තිබිච්ච හින්දා තමයි අපි රජයට ඒ වගේම වගකීම් නිලධාරීන්ට කිව්වේ මෙන්න මේ කාලේ ලුණු හිඟයක් එනවා මේකට මුහුණ දෙන්න සූදානම් වෙන්න මෙන්න මේක තමයි පියවර ගේන්න ඕන කියලා. හැබැයි අවාසනාවකට වගේ ඒ වෙලාවේ තිබිච්ච රජයේ සහ වාතාවරණ සාධක මත මේක මේ අපිවත් ගන්න හැදුවා අර හාල් හිඟය පොල් හිඟයට අපි වැරදිකාරයෝ කියලා. මේක අපි පැහැදිලිවම කිව්වා කරුණාකරලා මේ පෞද්ගලිකාංශය අපිට දොස් කියන්න එපා ලුණු හංගල කියලා. ලුණු එහෙම හංගන්න පුළුවන් જાතියක්. ප්‍රශ්නකුත් තියෙනවා. ඇතර ලුණු හංගලද පහුගිය කාලේ එහෙම කිව්වා. දැන් කිව්වේ ඒවනේ ලුණු හංගන්න පුළුවන් જાතියක් නෙවෙයි මේ වක්කඩේ හංගන්න. මේ අහනවා ඕගොල්ලෝ හංගලා නේද? හාල් මුදලායිල්ල වගේ මේක ලුණු හිඟයක් ක්‍රියේට් කළා නේද? අපි නම් එහෙම එකක් කරේ නෑ. මම පැහැදිලිව බය නැතුව කියනවා. අපි මේක දැක්කා උදේශාන්. අපි මම හරියට දත්ත හැටියට කියන්නේ. දැන් 2022 සාමාන්‍යයෙන් ඒ වෙනකොට වසරකට ලුණු මෙට්‍රික් ටන් ලක්ෂයක් විතර අතිරික්තයක් තොගවල තිබුණා. 2022 දී 1,70,000ක් කරපු නිෂ්පාදනය 2023 දී 1,55,000ට බැස්සා. හැබැයි 2024 දී ලක්ෂයට බැස්සා. දැන් ගණන් හදලා බලන්නකෝ. ලක්ෂයකට බැස්සා. මේ වගේ තත්ත්වයක් එක්ක ගන්නකොට රජය ආනයනය කරලා තියෙන්නේ මේම මොහොත වෙනකොට 1485ක ප්‍රමාණයක්. යම්කිසි අපි ස්ලෝ වීමක් තියෙනව නේද? මේක ප්‍රමාණවත්ද මේ විදිහට අපිට ලුණු ලැබීම ආනයනය කිරීම? දැන් අපි රජයෙන් මේ වෙලේ ඉල්ලීමක් කරා 10 වෙනි මාසේ 10 වෙනිදා. එතකොට ආණ්ඩුව වෙනස් වෙලා නැහැ. නිලධාරීන්. ඒගොල්ලෝ කිව්වා ජනාධිපතිවරණයක් ඉන්න පොඩ්ඩක් ඉන්න. ඊට පස්සේ මහා මැතිවරණය එනකන් ඉන්න මේ ක්‍රියාවලිය පහුවෙලා ගිහිල්ලා ඇත්තටම පහුගිය දෙසැම්බර් මාසේ 19 වෙනිදා තමයි අවසානයේ කැබිනට් එක තීරණයක් ගත්තේ ලුණු මෙට්‍රික් ටන් 30000ක් ආනයනය කරන්න ඕනේ කියලා. STC එක මේක ගේන්න යනකොට ජාත්‍යන්තර මිල කැඳවීම කරන්න ඕනේ. ඒකට දින 14ක් යනවා. ඊට පස්සේ මේක හරි ඇසෙස්මන්ට් එකක් කළා. මෙහෙම යනකොට ඇත්තටම අවසානයේ මොකද උනේ මේ ක්‍රියාවලිය වෙන දීර්ඝභාවය නිසාම සහ මේකට තිබුණා ජනවාරි 30කට කලින් ආනයනය කරන්න ඕනි කියලා මෙට්‍රික් ටන් 30000ක් එහෙම ආනයනය කරන්න බෑ. මොකද ඉන්දියාවේ හෝ වෙන ලුණු නිෂ්පාදනය කරන ඕන 1100ක් ඕනම රටක සිට ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීමේ නැව් සීමා තියෙනවා. නැව් විතරක් නෙමෙයි හිස් කන්ටේනර් හොයාගන්න බෑ. ඉන්දියාවේ මේ ওই ටික එවන්න.